හායි ළමයි කොහොමද? මගේ YouTube channel එක මම මීට අවුරුද්දකට විතර කලින් පටන් ගත්තේ. මට ඒක කරගන්න බැරි වුණා කියන්නේ දුවගේ වැඩත් එක්ක එහෙමම කාතපස වෙලා ගියා. ඉතින් මං ආයෙ හිතුවා මගේ YouTube channel එක ආයෙ start කරන්න. මට ඉතින් support එකක් දෙන්න. මගේ channel එක දාන vlogs බලලා හොඳයි නම් subscribe කරලා like කරලා comment එකක් දාලා support එකක් දෙන්න. මේ තමයි මං ඉන්න ගෙදර. මේ ගෙදර අපේ නංගි කෙනෙක්ගේ. ඉතින් මං තාවකාලිකව මෙහි ඉන්නේ. මෙහි තමයි මගේ බයික් එක. ඉතින් මේක e-bike එකක්. charge කරලා තමයි යන්න තියෙන්නේ. බයික් එක නම් ගොඩක් හොඳයි. මම අවුරුදු 1.5ක් මේක වදිනවා. මේක තියලා තමයි මමයි චූටි දුවයි වැඩ කරගන්නේ. අපි මොන්ටිසෝරි කියනේවා, බඩු ගේන්න යන්නේවා, හොස්පිටල් එකට ගියත් මොන දෙයට ගියත් මම මේ බයික්ෙන් තමයි යන්නේ. ඉතින් මට මේ බයික් එක ගොඩාක් වටිනවා. ඇත්තටම මේ බයික් එක දැන් ගොඩක් තැන්වල තියෙනවා ගන්න. ගොඩක් හොඳයි. කිසිම කියන්න වරද්දක් නැහැ. බැටරි වලින් තමයි charge කරන්න තියෙන්නේ. බැටරි නම් ඉතින් අවුරුදු 2.5න් අලුත් කරන්න ඕනේ අපි. ඉතින් බයික් එක තමයි මගේ යාළුවා. ඉතින් ඔන්න ලොකු වැස්සක් එන්න යන්නේ. පේනවද කළු කරලා තියෙන මුළු අහසම. ලොකු වැස්සක් හවසට වහීවි. මේ ගේ ඇතුලේ දාලා තියෙන බඩු. මේ බඩු ඇත්තටම මම දැන් තව දවස් 2-3කින් මං මෙහෙන් යනවා. ඒ නිසා තමයි මම මේ බඩු දාලා තියෙන්නේ. යන්නේ මම මගේ හදපු ගෙදරට. ඒ කියන්නේ මගේ චුරිදුගේ හදපුම ගෙදරට. මොකද අපි ගොඩක් වෙන තැන්වල හිටියේ. රෙන්ට් එකට හිටියා. ඒ වගේ. ඉතින් මේ අල්මාරිය ගලවලා එහෙම දාලා තියෙනවා. අස් කරලා තියෙන්නේ ගොඩක්ම. යන්න සූදානමින් තමයි ඉන්නේ. ඉතින් මේ අපේ චූටි බට්ටිති දැන් ලොකුයි. එයා ඉතින් කාටුන් එකක් බලනවා ටීවී එකේ යන. මං ඉතින් ඔයාලට මගේ අලුත් ගෙදරට ගියාම ඒකෙත් වීඩියෝස් අරන් එන්නම්. අලුත් ගෙදර කියන්නේ ඉතින් ඒක තාවකාලිකව බාගෙට හදලා තියෙන්නේ. වැඩ ඔක්කොම සම්පූර්ණ නැහැ ඒකේ. මම ඔයාලට පෙන්නන්නම්. මෙහි මගේ ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. ඉතින් මේ ඉන්නේ පූසයි, යාගේ පැටියයි. තව පැටියෙක් ඉඳියා. එයාව මං තව ගෙදරකට දුන්නා බලා ගන්න. මේ අනිත් එක්කෙනා එයා මෙහි ඉන්නවා ඉතින්. ඒ වගේම මගේ අර අනිත් දෙන්න තමයි බව්වෝ දෙන්නා. ඒ දෙන්නත් ඉන්නවා. එක්කෙනෙක් රෙක්සි, අනිත් එක්කෙනා රූබී. ඉතින් මේ තමයි ගෙදර. ඉතින් කලින් රෙන්ට් එකට හිටියේ. මම වීඩියෝ දැම්මේ රෙන්ට් එකට ඉඳපු ගෙදර ඉඳලා. පුංචි කාලේ අපේ බබා. ඉතින් පස්සේ මේ ගෙදර මගේ නංගි රට ඉන්නේ. එයා ගෙයක් ගත්ත නිසා එයාට මෙහි කවුරුත් නැති නිසා එයාගේ තාත්තා විතරයි නිසා මට ඇවිල්ලා ඉන්න කිව්වා. ඉතින් මමයි දුවයි මෙහි හිටියා. මොකද මගේ මහත්තයාත් ලංකාවේ නැති නිසා. ඉතින් මං හිතනවා ඉස්සරහට මගේ යාළුවෝ දෙන්න ඉන්නවනේ පාරේ ගිහිල්ලා අඬ ගහන්න ඕන. චුටි පූස් මගේ මං හිතනවා ඩේලි vlogs ගේන්න.
ඉතින් මාව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. අර බලන්නකෝ අහස කළු කරලා තින්නේ. හොඳටම වහින්න යන්නේ. ඔක්කොම සම්පූර්ණ නැහැ. ඒක తాවකාලිකව හදලා තියෙන්නේ. ඉතින් ඒ ගෙයි ඒ උනාට පදිංචියට යන්න ඕනි. මොකද හැමදාම රෙන්ට් එකට එහෙම ඉන්න අමාරුයිනේ. හදාගත්ත පුංචි පැලට ඉක්මනට ගිහිල්ලා මමයි දුවයි පදිංචි වෙන්න තමයි බලාපොරොත්තුව. ඒ ගියාට පස්සේ ඉතින් මේ ගෙදර වීඩියෝස් දාන්න පුළුවන්. එහෙ ඉඳන් තමයි වීඩියෝස් කරන්න වෙන්නේ. ඉතින් එහෙ අඩුපාඩු තියෙනවා. තව ගොඩක් කරන්න. හදාගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවත් හදනකොට වීඩියෝස් අරන් එන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා, like කරලා, comment කරලා support එකක් දෙන්න. එහෙනම් bye. ගිහින් එන්නම් යාළුවෝ හැමෝටම බුදු සරණයි.